ඔබේ ඉවට ගරු කරන්න. දන්නවද? අපි හැමෝගෙම ඇඟ ඇතුලේ ඉන්නවා තවත් කෙනෙක්. අපිට සමහර වෙලාවල් වලදී ගොඩක් අමාරු අවස්ථාවලට මුහුණ දෙද්දී, එහෙම නැත්නම් ජීවිතේ ලොකු තීරණ ගනිද්දී, එහෙම නැත්නම් එක පුද්ගලයන් ගැන එක පුද්ගලයන් එක්ක ගනුදෙනු කරද්දී මෙන්න මේ අපේ ඇඟ ඇතුලේ ඉන්න කෙනා අපිව ගයිඩ් කරනවා. ඉතින් අපි ඒකට කියනවා අපේ ඉව කියලා. ඉතින් මේ හඬට සවන් දෙන එක ටිකක් අමාරුයි. ඇත්තටම මේ මුළු ලෝකයම ඒ ලෝකේ තියෙන හඬට අනුව ක්‍රියා කරන නිසා අපිට ඒ යන විදිහටම මේ ලෝකයට අනුව යන්න බල කරන නිසා අපිට අපේ ඇඟ ඇතුලෙන් එන හඬට සවන් දෙන්න ටිකක් අමාරු වෙනවා. ගොඩක් වෙලාවට අපි ගොඩක් ලොකු අපහසු කටයුත්තක යෙදෙනකොට මේ කියන අපේ අන්තර්ඥානය, එහෙමත් නැත්නම් මේ අපේ ඇඟ ඇතුලෙන් එන හඬට සවන් දීම කියන එක ගොඩක් වැදගත් වෙනවා. මොකද අපි හොයන පරිපූර්ණත්වය, සාර්ථකත්වය ලබා ගන්න නම් අපි අත්‍යවශ්‍ය මොහොතේදී අපි කරා එන ඉඟි සහ හැඟීම් වලට සවන් දිය යුතුමයි. වයසින් වැඩි වෙත්ම මේ ඉව කියන එකත් අපි වර්ධනය වෙනවා. එතකොට අපි ඒ වගේම මේ කියන හඬට, අපේ ඇඟ ඇතුලෙන් මේ එන පෞද්ගලික හඬට වැඩියෙන් ගරු කරන්න පටන් ගන්නවා අපි වයසින් වැඩිෙත්ම. ඒ වගේම ඒක වයසින් වැඩිෙත්ම වර්ධනය වෙන්නත් පටන් ගන්නවා. එතකොට අලුත් පුද්ගලෙක් මුලින්ම මුණ ගැසුනහම අපි තුළ ඇතිවෙන හැඟීම සහ තීරණාත්මක වෙලාවකදී සෙමින් සංඥා කරලා අපිව නිවැරදි දිශාවට යොමු කරන ප්‍රඥාවන්තව අභ්‍යන්තරයෙන් එන හැඟීම, ඒ වගේම අපි කටයුතු කරන සහ ජීවත් වන ආකාරය කෙරෙහි බරපතල බලපෑමක් කරනවා මෙන්න මේ අපේ අභ්‍යන්තර හඬ. ඉතින් මට නම් හිතෙන විදිහට පුද්ගලයෙක් වයසට යාමත් සමග මේ කියන ඔහුගේ හෝ ඇයගේ අන්තර්ඥානය ගැන විශ්වාස කරන ප්‍රමාණයත් ඉහළ යනවා. ඒ වගේම අරමුණක් ඇතිව ජීවත් වෙනකොට මේ කියන පෞද්ගලික අන්තර්ඥානයද වර්ධනය වෙන බව අපිට දැනෙන්න පටන් ගන්නවා. ඉතින් ඒකෙන් කියවෙන්නේ මේ පොළොව මත තබා යුතු උරුමය වර්ධනය කරන ආකාරයේ කටයුතු වල නිරත වෙනකොට මේ අන්තර්ඥානය බලවත්ව වැඩෙනවා. ඔබ නිවැරදි දේ කරනකොට, ඒ කියන්නේ සබාදහම් විසින් අපේක්ෂා කරන ආකාරයට අපි දිවි ගෙවනකොට අපි නොදැන සිටි අපගේ හැකියාවන් මතුවලා ජීවිතේ පූර්ණ එකක් බවට පත් වෙනවා. ඉතින් මේක ගැන ඉන්දිය දාර්ශනිකයෙකු මෙන්න මෙහෙම කියලා තියෙනවා. ඔබ කිසියම් ශ්‍රේෂ්ඨ අරමුණක්, කිසියම් අසාමාන්‍ය ව්‍යාපෘතියක් ගැන මහත් උනන්දුවෙන් ක්‍රියා කරන්නේ නම් එවිට ඔබේ සියලු සිතුවිලි ඒවාට ඇති බාධක සහ බැමි බිඳ දමනවා. ඔබේ මනස සීමාවන් අතික්‍රමණය කරනවා. ඔබේ විඥානය සෑම දිශාවකටම පැතිරෙනවා. එවිට ඔබ නව, ශ්‍රේෂ්ඨ සහ අපූර්ව ලෝකයකට ඇතුළු වෙන බව ඔබට හැඟෙනවා. එතෙක් උදාසීනව නිද්‍රාශීලීව තිබූ බලවේග, ශ්‍රේෂ්ඨ සහ හැකියාවන් පනගසා එනවා. කිසි දිනක සිහිනෙන් හෝ නුදුටු අන්දමේ වඩාත් ශ්‍රේෂ්ඨ මිනිසෙකු බවට ඔබ පත් වී ඇති බව ඔබට අවබෝධ වෙනවා. ඉතින් අදට ගිහින් එන්නම් ආයෙත් ඉක්මනින්ම හම්බ වෙමු.